හෙලෝ ගයිස් කොහොමද ඔයාලට? අද මම ඔයාලව එක්කන් යන්නේ මම යන්න ආසම ෂොප් එකට. ඔක්තෝබර් මාසේ පටන් ගත්ත ගමන් මේ ෂොප් එක හිතාගන්න බැරි තරම් ලස්සන වෙනවා. ඉතින් බඩු අරගන්නවටත් වඩා මම මේ ෂොප් එකට යන්නේ ලස්සන බලන්න. මේ මාසේ අන්තිමට මුළු ඉතාලියම හැලෝවින් සමරනවා. ඉතින් හැලෝවින් වගේම ක්‍රිස්මස් බඩුවලිනුත් මේ මුළු ෂොප් එකම පිරිලා තිබුණා. ඔයා මගේ channel එකේ මුලින්දම වීඩියෝස් බලපු කෙනෙක් නම් මම ගිය පාරත් හැලෝවින් එකට මේ ෂොප් එකේම වීඩියෝ එකක් අරගෙන ආවා මතක ඇති. මේ පාර හැලෝවින් ඩෙකරේෂන්වත් ක්‍රිස්මස් ඩෙකරේෂන්වත් මට අරගන්න වෙන්නේ නැහැ. ඒකට හේතුව මම ඊළඟ vlog එකෙන් ඔයාලට කියන්නම්. ෂොප් එකට ඇතුල් වුණු තැන ඉඳලා මැද්දකට යනකම්ම තිබ්බ හැලෝවින් ඩෙකරේෂන් උඩ දෙපැත්තේ හැමතැනම අර ඉස්සර කානිවල් වල භූත මන්දිර තියෙන්නේ ඒකකට ඇතුල් වුණා වගේ තමයි දැනෙන්නේ. වටේටම හොල්මන් එල්ලලා තිබ්බා. හොල්මන් මැද්දෙන් ඇවිදගෙන එද්දී මේක දැක්කහම අපිට හිතුනේ සුරංගනා ලෝකයකට ඇතුල් වුණා වගේ කියලා. අපිට අවශ්‍ය පාටින් එක ඩෙකරේෂන් වර්ග ගොඩාක් මෙතන තිබුණා. මම මේ ෂොප් එකට වෙලා පැයක් විතර මේ ඩෙකරේෂන් දිහා හරි ආසාවෙන් බලාගෙන හිටියා. ගන්න බැරි වුණත් මම මෙතන තිබ්බ හැම එකකම වගේ ලස්සන බල ගොඩක් වෙලා හිටියා. ඒ වගේම මම එදා ගොඩක් දුකින් තමයි මේ ෂොප් එක වටේ ඇවිද්දේ. මොකද මම මේ ෂොප් එකට එන අන්තිම පාර මේක නිසා. නත්තල් ගහට එල්ලෙන සැරසිලි වගේම මුළු ගෙදරම ක්‍රිස්මස් තීම් එකෙන් කරගන්න හැම බඩුවක්ම මේ ෂොප් එකේ තිබුණා. ඔයාලත් ඉන්නේ නාපෝලිය නම් ක්‍රිස්මස් වගේම හැලෝවින් ඩෙකරේෂන් අඩුවට ගන්න මේ ෂොප් එකට ගියොත් ඔයාලටත් පුළුවන්. තවත් මේ වගේ ලස්සන වීඩියෝස් ගොඩක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ලයික් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. චාෝ.